අපි ඥොක්කි හදන්නයි යන්නේ. වතුර එකක් නටවලා මේ විදියට අපි ඥොක්කි ටික දාලා උතුරනකන් චුට්ටක් බලාගෙන ඉඳලා ඒ ගාම බලාගෙන ඉඳලම අපි මේක පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ තක්කලි සෝස් ටිකක් දාලා කලවම් කරගන්නවා. අපි මුලින්ම අවන් එකට දාන භාජනයටත් ඉස්සර වෙලාම යට තට්ටුවට යට වෙන්න සෝස් ටිකක් දා ගන්නවා. ඊට පස්සේ ඥොක්කි එකෙන් ටික ටික මේකට දා ගන්නවා අපි මේ භාජනයට. දාලා ඉවරලා උඩින් අපි දා ගන්නවා මේ චීස් ටික. චීස් ටික ඔක්කොම ඔය විදිහට දා ගන්නවා අපි. ඊට පස්සේ අපි දෙවෙනි තට්ටුවකුත් යනවා මේ විදිහට. ඊට පස්සේ දෙවෙනි තට්ටුවට මුලින්ම දා ගන්නවා තක්කලි සෝස් ටික දාගෙන ඊට පස්සේ අපි ආයෙ උඩින් දා ගන්නවා ඥොක්කි ටික දා ගන්නවා. ඊටු ටික අපි ඔක්කොම දාගමු. ආයෙත් අපි තක්කාලි සෝස් තට්ටුවක් දාගන්නවා උඩින්. ඊට පස්සේ උඩින්ම අපි දානවා පාර්මිජානෝ ටික. දාලා ඉවරලා මේක මේ විදිහට කෙලිම අවන් එකට දානවා. අවන් එකට දාලා විනාඩි 20ක් විතර තියනවා.